හොඳයි. මේ වීඩියෝ එකේ තියෙන්නේ නාමපදයක් කොටස් දෙකකට බෙදෙනවා කිව්වා. එකක් countable අනිත් එක uncountable. countable nouns එක පුද්ගලයෝ කොහොමද භාවිතා කරන්නේ කොහොමද යෙදෙන්නේ කියන එක. අපි මේ countable nouns ගැන මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේවා ඉතා පහසුවෙන් ගණන් කරන්න පුළුවන්. 1 2 3 ආදී වශයෙන් අපි දන්නා අංක සියලුම ඉලක්කම් වලින් ගණන් කරන්න පුළුවන් පහසුවෙන්. ලේසියෙන් ගණන් කරන්න පුළුවන් කියන එක තමයි ඒ කියන්නේ. ඒක තමයි මතක තියාගන්න ඕන පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේ countable nouns වල තියෙනවා ඒක වචන ස්වරූපයක් තියෙනවා බහුවචන ස්වරූපයක් තියෙනවා. කියන්නේ ඒක වචනක් තියෙනවා බහුවචනක් තියෙනවා. ඒකට උදාහරණ කීපයක් තමයි මේ ඔයාලා දකින්නේ. බලමු අපි මොනවද කියලා. පුද්ගලයෝ සම්බන්ධව මේ පැත්තේ තියෙන සෑම නාමපදයක් ඉස්සරහට මම එක දාලා තියෙනවා මේ. හැම එකකටම ඉස්සරහ එක දාලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්ත ඒක වචන කියලා ඔයාලට අවබෝධ කරගන්න තමයි අංක 1 දාලා තියෙන්නේ. අර පැත්තේ දාලා තියෙනවා හැම නාමපදයකට කලින් අංකයක් දාලා තියෙනවා 2 3 4 5 6 7 ආදී වශයෙන්. අන්තිම එක හැර අන්තිම එකේ ඉලක්කමක් දාලා නැහැ. බලමු ඇයි කියලා. මේ පැත්තෙන් බලද්දී මේ පැත්තේ ඒක වචන අර පැත්ත බහුවචන. මතක තියාගන්න ඕනේ නේද? ඒක වචනක් තියෙනවා බහුවචනක් තියෙනවා. මෙතන ඉන්නේ අම්මලා එක්කෙනයි one mother අර පැත්තේ two mothers බහුවචන මේ පැත්තේ මේ පැත්තේ ඒක වචන. one father අර පැත්තේ three fathers මේ පැත්තේ one brother අර පැත්තේ four brothers මේ පැත්තේ one sister අර පැත්තේ five sisters මේ පැත්තේ ඒක වචන අර පැත්ත බහුවචන. one teacher six teachers බහුවචන. one doctor seven doctors. one driver eight drivers. one farmer nine farmers. one girl 10 girls. countable nouns ඒක වචන ස්වරූපයක් තියෙනවා බහුවචන ස්වරූපයක් තියෙනවා. ඕනෝක තමයි හොඳට මතක තියාගන්න ඕන. අනිත් එක පහසුවෙන් ගණන් කරන්න පුළුවන් countable nouns කියන ඒවා. ඒ නිසාම තමයි මේ countable කියලා නමක් දීලා තියෙන්නේ. පහසුවෙන් ගණන් කළ හැකි නාමපද. අන්තිම එකේ මේ පැත්තේ one boy අර පැත්තේ ඉලක්කමක් අංකයක් දාලා නැහැ. හේතුව ගණන් කළා නැහැ. නමුත් බහුවචන ස්වරූපයෙන් තමයි තියෙන්නේ. ඒක වචනක් තියෙනවා බහුවචනක් තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණය මතක තියාගන්න ඕන. දෙවෙනි එක පහසුවෙන් ගණන් කරන්න පුළුවන් මේ countable nouns. මේ වීඩියෝ එකෙන් මොනවම හරි අවබෝධයක් දැනුමක් ඔයාලා ලබා ගත්තා නම් මම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. මේ පාඩම සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment එකක් විදිහට ලියන්න. දකින්න පළවෙනි මොහොතේම ඊට යටින් ඔයාලට පිළිතුරු දෙනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. bye bye.